හෙලෝ යාළුවනේ කොහොමද? මම මෙතන අද දවසත් ඔයාලා හොඳින් ගත කරන්නද කියලා. ඉතින් මම අද කියන්නේ කියලා හිතාගෙන ඉන්නේ අන්බොක්සිං වීඩියෝ එකක්. එතකොට මට අවශ්‍ය වෙලා තිබ්බා මගේ මේ වීඩියෝස් හදද්දි, වීඩියෝස් රෙකෝඩ් කරද්දි මට ඕන වෙලා තිබ්බා සෙල්ෆි ස්ටික් එකක්. ඒ වගේම මට ඕන වෙලා තිබ්බා ෆෝන් එක තැනක තියලා වෙන තැනකට ගිහිල්ලා වීඩියෝ කරන්න. ඒකට ඒකට අහලා බැලුවාම කට්ටිය කිව්වේ හැමෝම වගේ කිව්වේ ට්‍රයිපෝඩ් එකකට යන්න කියලා. ඉතින් මම මෙච්චර කල් වීඩියෝස් කරේ මෙන්න මේ මගේ පරණ සෙල්ෆි ස්ටික් එකෙන්. මම අද ගත්තා ට්‍රයිපෝඩ් එකකුයි කා හෝල්ඩ් එකකුයි. එතකොට ට්‍රයිපෝඩ් එක ඒක ට්‍රයිපෝඩ් එකක් විතරම නෙවෙයි. ඒක සෙල්ෆි ස්ටික් එකක් විදියට යූස් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද ඒක පේනවා කොහොමද ඒක මොකද්ද ඒ විස්තර ටික අද බලමු. එහෙනම් මෙයාට ගුඩ් බයි කියමු. නෑ එහෙම කරන්නේ නෑ. මුල අමතක කරන්න හොඳ නෑ කිසිම වෙලාවක. මුල මතක තියාගන්න ඕනේ. ඉතින් මෙයා විසික් කරන්නේ නෑ. මෙයා ළඟ තියාගන්නවා. හදිසි ඕන වෙන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි යන්න ටක් ගාලා අන්බොක්සිං වීඩියෝ එකට. මේ තියෙන්නේ මගේ ට්‍රයිපෝඩ් එක මොනවද නැත්නම් ට්‍රයිපෝඩ් එක. එතකොට කා හෝල්ඩ් එක විදිහට මෙන්න මේක ගත්තේ. එතකොට ට්‍රයිපෝඩ් එකේ බ්‍රෑන්ඩ් එක આવොත් Plocama 998 PK 998 එක තමයි මම ගත්තේ. මොකද මේ ඊට වඩා ලොකු ඉහවට යන්න බෑ. තාම channel එක පටන් ගත්තා විතරයි. හිමින් තමයි ගවණ යන්න ඕනේ. ඒ නිසා අපි මේක අන්බොක්ස් කරලා බලපු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මම මුලින්ම කා හෝල්ඩ් එක පැත්තකින් තියෙනවා. කා හෝල්ඩ් එක පැත්තකින් තියලා අපි බලමු. මේක මම ෂොප් එකේදී සීල්ස් කැඩුවා හින්දා මේ දැන් මෙහෙම තමයි මම ගෙනාවේ. මේක තමයි ෆෝන් හෝල්ඩ් එක. මේකේ තියෙනවා බ්ලූටූත් කනෙක්ට් එකක්. බ්ලූටූත් කනෙක්ට් එකෙන් අපිට ෆොටෝ එකක් වගේ ගහන්න පුළුවන් ඕන නම් මේ ඇති ඉඳන් ගහන්න පුළුවන්. රයිට් මේ තමයි මගේ ට්‍රයිපෝඩ් එක. එතකොට මේ ට්‍රයිපෝඩ් එක කවරයකින් කවර් කරලා තියෙන්නේ. අපි එළියට අරන් බලමු. රයිට් මේ මම හෑන්ඩ් ෆෝන් එකෙන් මේ මම අල්ලගෙන කරන නිසා පොඩ්ඩක් අමාරුයි කරන්නේ. ඒ නිසා තමයි මම ඊට අරන් ඔයාලට පෙන්නන්නේ. මේක තමයි මගේ ට්‍රයිපෝඩ් එක. එතකොට මේක ස්ටෙප්ස් 4කට දික් කරන්න පුළුවන්. එතකොට මේක සම්පූර්ණ දිග ගත්තාම දික් කරපුවාම සෙන්ටිමීටර් 200ක් විතර තියෙනවා. එතකොට අපි බලමු එහෙනම් මේක සෙට් කරලා ඉවර වෙලා කොහොමද වෙනම කියලා. හරි guys, final output එක විදිහට මෙන්න මේක මෙහෙම තමයි පේන්නේ. එතකොට steps 4කට 1යි 3යි 4යි 4කට මේක දික් කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙන phone hold එක මේක 360 කරකවන්න පුළුවන්. කියන්නේ 360ටම කරකවන්න පුළුවන්. එතකොට මෙතන මෙයා rotate කරන්න පුළුවන්. මෙතනින් loose කරලා අපිට ඕන angle එකකට ගන්න පුළුවන්. ඇත්තට මේක low budget tripod එකක්. ඒ කියන්නේ බිගිනර්ස් ලට ඇත්තට මේක හොඳයි. ගොඩක් වටිනවා. අලුත් කන්ටෙන්ට් කරන්න, ක්‍රියේෂන්ස් කරන්න මේක ඕන තැනකට ගෙනියන්න පුළුවන්. වැස්සක තුනත් ආරක්ෂා වෙනවා. මොකද මේකේ කව එකක් වෙනම තියෙනවා. ඒ නිසා මේ අපිට කොහේ හරි යද්දි කරේ වුණත් දාගෙන යන්න පුළුවන්. මේ වගේ සමහර වෙලාවට ට්‍රැවලින් කරද්දී ඊට පස්සේ හයිකින් එකක් වගේ යද්දි ඕන තැනකදී මේක යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න එකක් කරා. ඉතින් මේ තියෙන්නේ කොහොමද selfie stick එකක් විදිහට මේ tripod එක use කරන්න කොහොමද කියලා. ඔයාලට පේනවනේ steps 3කට මම දික් කරගෙන තියෙන්නේ. අනිත් step එක දික් කරේ නැහැ. මොකද දික් කරා නම් එහෙම zoom out කරනවා සෑහෙන්න. ඒ හින්දා තමයි මම මෙහෙම දෙලා තියෙන්නේ. හරි. ඔයාලා දැක්කනේ tripod එකක් විදිහට use කරන්න පුළුවන්. selfie stick එකක් විදිහට use කරන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි ෆයිනල් අවුට්පුට් එක එන්නේ කා හෝල්ඩ් එකේ. මෙතනින් හෝල්ඩ් කරන්න තියෙන්නේ. ඒක ඩෑෂ්බෝඩ් එකේ හරි ස්ක්‍රීන් එකේ හරි හෝල්ඩ් කරන්න පුළුවන්. මෙතන ලූස් කරපුවාම මෙතන නට් එක ලූස් කරපුවාම එයා මෙහිටයි රොටේට් වෙනවා. මෙතන ෆෝන් හෝල්ඩ් එක 360 කරකවන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. මේ
ඉතින් ඉස්සරහට මේකනොත් අපි වීඩියෝස් කරමු. මම මේ වීඩියෝස් ටික ඔයාලට අරන් එන්නම්. හරි. මම දැන් මේ වීඩියෝ එක ගේන්නේ මේ මගේ ට්‍රයිපෝඩ් එකෙන්. එතකොට ට්‍රයිපෝඩ් එකට දැන් සෙට් කරලා තියෙනවා මගේ iPhone එක. මම අර මේ තියෙන්නේ මම අර කිව්වා මේ කා හෝල්ඩ් එක. එතකොට මේක මෙතනින් මේ නට් එක ලූස් කරපුවාම මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන ආපහු ලොක් කරගන්න පුළුවන්. මෙතන අපිට අවශ්‍ය නම් මෙතන තියෙනවා ඔයාලට පේනවද දන්න ලොක් අයිටම් එකයි අන්ලොක් අයිටම් එකයි. ඒකෙන් ලොක් කරගන්න පුළුවන් අන්ලොක් කරගන්න පුළුවන්. ඒකට මේ තියෙන ෆෝන් එක 360 කරගන්න පුළුවන් මේක ඕන විදිහකට. මේක ගොඩක් යූස්ෆුල් වෙයි බිගිනර්ස්ලට. මොකද එයාලා ගොඩක් කන්ටෙන්ට් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කට්ටිය මම වගේම මේ නිසා එයාලට ගොඩක් යූස්ෆුල් වෙයි. හරි. එහෙනම් මම අදට ගිහිල්ලා එන්න. ආයි වීඩියෝ එකකින් අපි හම්බෙමු අනිවාර්යෙන්ම. අමතක කරන්න එපා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා.